සියලු දෙනාට සුබ දවසක් වේවා. මම අද ඉස්සර කරන්න යන්නේ 10 වසර විද්‍යා පොතේ තියෙන භෞතික විද්‍යා පාඩමක් වුණ සරල රේඛීය චලිතය. හරි. එතකොට 10 වසරට එනකොට විද්‍යා විෂය කොටස් තුනකට බෙදෙනවා. හරි. 10 වසරේදී විද්‍යාව කොටස් තුනකට බෙදෙනවා. පළවෙනි එක ජීව විද්‍යාව, දෙවෙනි එක භෞතික විද්‍යාව, තුන්වෙනි එක රසායන විද්‍යාව. හරි. එතකොට අපි දැන් පළවෙනි පාඩම ජීව විද්‍යා පාඩම, දෙවෙනි පාඩම දැන් ගොඩක් ළමයින්ට භෞතික විද්‍යා පාඩම් තමයි ගොඩක් ළමයි අමාරුයි කියලා සැලකන්නේ. ඒකද මම භෞතික විද්‍යා පාඩම් ටික සරලව ඔයාලට මේ වීඩියෝ එක බලුවම භෞතික විද්‍යාවේ අද කතා කරන දෙවෙනි පාඩම සරල රේඛීය චලිතය. දෙවෙනි පාඩම වලට සම්පූර්ණයෙන්ම මේකදී අල්ල ගන්න පුළුවන් හිස්තැනක් නැතුව. හරි. වැඩි කතාවක් නැහැ, පාඩම පටන් ගමු. ඒකට පළවෙනි දෙවෙනි පාඩම සරල රේඛීය චලිතය. සරල රේඛීය චලිතය. හරි. එතකොට අපි දැන් කතා කරන්නේ භෞතික විද්‍යා පාඩම. හරි. එතකොට මේ පාඩමේ අපි ඉස්සෙල්ලාම කතා කරනවා භෞතික රාශි කියලා දෙයක් ගැන. හරි. භෞතික රාශි. මම මේ පාඩම කරනගෙන යන ගමන් නෝට් එකක් මම දෙන්නේ නැහැ. මේ පාඩම ඔයාලා මේ මම ලියාගatti ඔයාලගේ සටහන් පොතේ ලියාගෙන යන්න බෝඩ් එක ඔයාලගේ වචනේ සටහන භෞතික විද්‍යා පාඩම් වලට අපි නිර්වචන මම වෙනම කියන්නම්. ඒකට ඔයාලගේ නෝට් එකක් ඔයාලා හදාගෙන යන්න. හරි. ඒකට භෞතික රාශි වර්ග දෙකකට බෙදෙනවා. අදිශ රාශි සහ දෛශික රාශි. හරි. පළවෙනි එක අදිශ රාශි, දෙවෙනි එක දෛශික රාශි. හරි. අදිශ රාශියක් කියන්නේ වචනෙන් තේරුමෙම කියනවා අදිශ කියන්නේ දිශාවක් නැති. දෛශික කියන්නේ දිශාවක් තියෙනවා. එහෙනම් දිශාවක් නැහැ, හැබැයි විශාලත්වයක් තියෙනවා. හරි. එහෙනම් දිශාවක් නැති විශාලත්වයක් තියෙන ඒවාට අපි කියනවා අදිශ රාශි. දිශාවක් සහ විශාලත්වයක් දෙකම තියෙනවා අපි කියනවා දෛශික රාශි. හරි. එතකොට අදිශ රාශියක් අපි ගත්තොත් පළවෙනි උදාහරණයක් විදිහට ස්කන්ධය. හරි. ස්කන්ධය අපි බලුවොත් මම ඔයාලගෙන් අහුවොත් ස්කන්ධය කීයද කියලා ඔයාලා මේ කියන්නේ උත්තර දෙන්නකො. එක්ක කිලෝග්‍රෑම් 50යි, කිලෝග්‍රෑම් 60යි. එහෙම උත්තර දෙන්න. හැබැයි එතකොට දැන් ඔයාලා කවදාවත් මෙහෙම කියනවද? කිලෝග්‍රෑම් 50 ස්කන්ධය කිලෝග්‍රෑම් 50යි උත්තර දිශාවට. කිලෝග්‍රෑම් 100යි දකුණු දිශාවට. එහෙම කියන්නේ නැහැ. විශාලත්වයක් විතරයි. හරි. දෙවෙනි එක කාලය. හරි. ඔයාලගෙන් කවුරු හරි ඇහුවොත් අම්මා අහන වෙලාව කීයද කියලා. ඔයාලා කොහොමද උත්තර දෙන්නේ? වෙලාව 3යි කාලයි. විශාලත්වය කියන්නේ කවදාවත් කියනවා 3යි කාලයි. පැය කටුව සහ තත්පර විනාඩි කට්ට අතර අංශක ගාණක් තියෙනවා. එහෙම කියන්නේ නැහැ. අපි දිශාවක් කියන්නේ ඒකටත් අපි කියන්නේ විශාලත්වයක් විතරයි. හරි. කාලය කියන්නේ එතකොට අදිශ රාශිය. හරි. ඊට පස්සේ ස්කන්ධය, කාලය, ඊට පස්සේ මම තුන්වෙනි එක දුර. හරි. අපි ගත්තොත් දුර කියන එක අපි දුර ඇහුවොත් ඔයාලගේ ඉස්කෝලේ ඉඳන් ගෙදරට තියෙන දුර ඇහුවොත් අපි නිකම්ම මීටර ගානක් නේ කියන්නේ. මීටර 100යි, මීටර 200යි එහෙම. අපි කවදාවත් කියන්නේ මීටර 100යි දකුණු දිශාවට උතුරු දිශාවට එහෙම කියන්නේ. අපි කියන්නේ නිශ්චිත අගයක් විතරයි. හරි. එතකොට දුර කියන්නේ එතකොට විශාලත්වයක් විතරක් තියෙන රාශියක්. හරි. ඊට පස්සේ මෙන්න මේ වගේ ස්කන්ධ වේගය, දුර. හරි. ආතාවයක් තියෙනවා වේගය. හරි. වේගය ගත්තා කොටස් තියෙනවා. වේගය ගත්තොත් අපි සාමාන්‍යයෙන් දැන් බස් එක වේගය කිව්වොත් පැයට කිලෝමීටර් මෙච්චරයි. මේ මගයක් නේ කියන්නේ, දිශාවක් කියන්නේ නැහැ. හරි. එතකොට මෙන්න මේ වගේ දේවල් වලට අපි කියනවා අදිශ රාශි. හරි. දෛශික රාශි කියන්නේ විශාලත්වයක් සහ දිශාවක් දෙකම තියෙනවා. මේවා ගොඩක් අපිට පුරුදු නැති ඒවා. මම වචන ටික ලියාගෙන යනවා. අපි මේ පාඩමේ මේවා තමයි වැඩිපුර කතා කරන්නේ. හරි. කියනවා මේකේ පළවෙනි එක විස්ථාපනය. මේවා ගැන හිතන්න එපා දැන්. අපි මේ වචන එක කැලේ කොටසට අපි මේවා කතා කරනවා. හරි. විස්ථාපනය, ප්‍රවේගය, ඊට පස්සේ ත්වරණය,
මන්දනය. හරි. මෙන්න මේ වගේ දේවල් අපි ගන්නවා දෛශික රාශි විදියට. right. ඔන්න භෞතික රාශි ප්‍රධාන වර්ග දෙකයි අදිශ රාශි, දෛශික රාශි. හරි. එතකොට මෙන්න අදිශ රාශි වල උදාහරණ විශාලත්වයක් විතරයි දිශාවක් නැහැ. දෛශික රාශි කියන්නේ විශාලත්වය දිශාවක් දෙකම තියෙනවා. හරි. ඔයාලා මේ chart එක දාගන්න ඔයාලගේ note පොතේ. හරි. ඊට පස්සේ වීඩියෝ එක නවත්තලා දාගන්න. වීඩියෝ දිගින් ඉන්න මම කරනවා. හරි. ඊට පස්සේ අපි යනවා පාඩේ පළවෙනි මාතෘකාවට දුර හා විස්ථාපනය. දුර විස්ථාපනය. හරි. දුර හා විස්ථාපනය කියන්නේ මේ වචන දෙකේ වෙනස. හරි. ඉස්සලම අපි බලමු දුර කියන්නේ මොකක්ද කියන්නේ. හරි. දුර කියන්නේ දැන් අපි ගත්තොත් ඔයාලගේ ඉස්කෝලේ තියෙන දැන් මේක ඔයාලගේ පාසල මෙතන තියෙනවා. පාසල. හරි. මෙතන තියෙනවා ඔයාලගේ ගෙදර. හරි. එතකොට ඔන්න පාසලේ ඉඳන් ගෙදරට ඔන්න පාරවල් කිහිපයක් තියෙනවා. මේක පාරක්, මේ පැත්තේ එක පාරක් යනවා. මේක පාරක් තමයි. පාරවල් තුනක් තියෙනවා පාසලේ ඉඳන් ගෙදරට. හරි නම් ගෙදරින් පාසලට පාසලෙන් ගෙදරට පාරවල් තුනක් තියෙනවා. හරි. එතකොට හිතන්න මේකේ දුර මීටර් 240යි. මේකේ දුර 150යි. මේකේ දුර අපි ගමු 320යි. හරි. සාමාන්‍යයෙන් ගෙදර ඉඳන් ඉස්කෝලේට යන්න තියෙන දුර. සාමාන්‍යයෙන් උදේට ගොඩක් කලින් හැරුණොත් අපිට 150 මීටර එකේ යන්නද අපිට ගොඩක් 300 ටිකක් වැඩිපුර යන්න 320 වගේ පාරක යනවා. හරි. ඒ වගේ යන්න පුළුවන්. හරි. ඒකට උඩ පාරවල් තුනක් තියෙනවා. ගෙදර ඉඳන් ඉස්කෝලේට යන්න පාරවල් තුනක් තියෙනවා. හරි. එතකොට මෙන්න මේ විදිහට කිසියම් ස්ථාන දෙකක් අතර ගෙවා යන දිග ප්‍රමාණයට අපි කියනවා දුර. තේරුණාද? කිසියම් ස්ථාන දෙකක් අතර ගෙවා යන දිග ප්‍රමාණයට කියනවා දුර. හරි. එතකොට දුර කියන්නේ මොනවා කියන්නේ? හරි. විස්ථාපනය කියනවායි. විස්ථාපනය කියන්නේ පටන් ගත්ත ස්ථානෙ ඉඳන් ඉස්කෝලෙන් පටන් ගත්තා ගෙදරට එනවා. එතකොට පටන් ගත්ත තැන ඉඳන් නිවසට තියෙන කෙලින්ම තියෙන දුර. තේරුණාද? පටන් ගත්ත තැනයි අවසන් කරපු තැන අතර තියෙන ශ්‍රිජ්‍ය දුරට අපි කියනවා විස්ථාපනය. හරි. එතකොට මෙන්න මේ කෙලින්ම තියෙන දුරට අපි කියන විස්ථාපනය. හරි. මම මේක ගන්න එතකොට මීටර් දැන් මේ පාරවල් වලට වඩා මේක කොහොමත් දිගින් අඩුයිනේ. ඒතර මම මේ පාර ගන්නම් මීටර් 100ක් කියලා ගන්නවා. හරි. එතකොට ඔන්න ආරම්භක ස්ථානයේ මෙතන, අවසන් ස්ථානයේ මෙතන, ආරම්භක ස්ථානයේ අවසාන ස්ථානයේ අතර තියෙන සිදු දුරට අපි කියනවා විස්ථාපනය. හරි. දැන් බලන්න තමයි මේ පළවෙනි පාර බලන්න. මම මේක දානවා 1 2 දාන්න 3. හරි. උතර බලන්න මෙන්න පළවෙනි පාරවල් තුනේම අපිට පුළුවන් ද මේක නිශ්චිත දිශාවක් කියන්න බෑනේ. මේ මෙහෙම එක එක දිශාවලට ගිහිලා අවසාන ස්ථානට යනවා. මේ පාරෙත් එහෙම එක එක දිශාවලට ගිහිලා අවසාන ස්ථානට යනවා. හැබැයි බලන්න මෙන්න මේ විස්ථාපනය කියන එකට මේක විස්ථාපනය කියන එකට අපිට පුළුවන් නිශ්චිතව දිශාවක් කියන්න. හරි. ඒ දිශාව ගන්න මෙන්න මෙහෙම. ඒක තමයි මේක විශේෂත්වය. අපි ගත්තොත් දිශාවට ගත්තොත් මෙහෙම තියෙනවනේ. හරි. මෙහෙම දිශාවට තියෙනවනේ. හරි. ඔන්න බලන්න පටන් ගත්තේ මෙතනින් පටන් ගත්ත දිශාව නිකන් බටහිර වගේ. අවසාන අතර කරපු දිශාව නිකන් නැගෙනහිර වගේ. එහෙනම් අපි ගන්න පටන් ගත්ත ස්ථානයට අවසාන ස්ථානයේ පේන දිශාව. මෙන්න පටන් ගත්ත ස්ථානයේ අවසාන ස්ථානයේ පේන්නේ නැගෙනහිර දිශාවේ. අන්‍යෝපානික දිශාව ගන්නේ නැගෙනහිර දිශාව. හරි. එතකොට අපිට මේක කියන්න පුළුවන් අපි මේකේ විස්ථාපනය. හරි. විස්ථාපනයේ දිශාවක් කියනවා. එතකොට ඒක දෛශික රාශියක්. හරි. එතන විස්ථාපනයට ගන්නේ මීටර් 100යි නැගෙනහිර දිශාව. දිශාවත් අපි මේක දානවා වරහණක් ඇතුලේ නැගෙනහිර කියලා. ඒ දිශාව දානවා. හරි. ඔන්න දෛශික රාශියක් කරන විස්ථාපනය කියන්නේ පටන් ගත්ත තැනයි අවසානයේ ස්ථානය අතර යම් දිශාවකට සිදුවන විස්ථාපනය නැත්නම් යම් දිශාවකට සිදුවන වෙනස් වීමකට අපි කියන විස්ථාපන. හරි. ඔන්න දුර සහ විස්ථාපනයේ දෙකේ වෙනස. හරි. මොන ආයත් කියනවා දුර කියන්නේ පටන් ගත්ත තැනයි දුර කියන්නේ සියම් ස්ථාන දෙකක් අතර ගෙවා යන දිග ප්‍රමාණය.
විස්ථාපනය කියන්නේ ආරම්භක ලක්ෂයයි අවසාන ලක්ෂය අතර තියෙන කෙලින්ම තියෙන දුර. හරි ඒකට අපිට විස්ථාපනයට දිශාවක් කියන්න පුළුවන්. දිශාව ගන්නේ ආරම්භක ස්ථානයට අවසාන ස්ථානයේ පේන දිශාව. ආරම්භක තැනට අවසාන තැන පේන දිශාව තමයි ගන්න. හරි. ඔන්න දුර සහ විස්ථාපනය අතර වෙනස. අපි මේක උදාහරණ ටිකක් බලන්න යමු. ඔන්න පළවෙනි උදාහරණේ විස්ථාපනය මෙතන මීටර් 100යි. හරි. මම තව උදාහරණයක් ගන්නවා. මේක ඕන සටහන් දාගන්න. හරි. මම තව උදාහරණයක් ගන්නම්. මෙන්න මේක. ඔන්න x කියලා ළමයෙක් ඔන්න a කියලා ළමයාගේ නම අපි ගමු ළමයාගේ නම අමර කියන ළමයා අමර. හරි. ඔන්න අමර a කියලා ස්ථානයක ඉඳන් b කියලා ස්ථානයකට යනවා. ඒක අපි දුර ගමු මීටර් 100ක් කියලා ගමු. a ඉඳන් b ට මීටර් 100යි. එයා ආය යනවා b ක ඉඳන් c ට මීටර් 50ක දුරක් යනවා. හරි. අපි මෙන්න මේ චලිතය බලමු. මෙන්න මේක ඔන්න පළවෙනි චලිතය. මම ගන්නම් මෙයාගේ දුර. හරි. ඔන්න පළවෙනි අවස්ථාවේ මෙයාගේ දුර ගමු. දුර ගන්න පටන් ගත්ත තැනයි දුර කියන්නේ සම්පූර්ණ දිග ප්‍රමාණයයි. දුර 100යි 50යි මීටර් 150යි මෙයාගේ දුර. දුර මීටර් 150යි. හරි. අපි ගමු මෙයාගේ විස්ථාපනය. විස්ථාපනය ගන්නේ ඔන්න පටන් ගත්ත තැන මෙන්න අවසානයේ ඉන්න තැන මේ දෙක අතර කෙලින්ම තියෙන දුර ප්‍රමාණය කියන විස්ථාපනය යන විස්ථාපනයක් 100යි 50යි 150යි. ආයක විශේෂත්වයක් තියෙනවා. අපි විස්ථාපනය දානකොට වරහන් ඇතුලේ දිශාව දාන්න ඕනේ. දිශාව දෙන්න පටන් ගන්න එක්කෙනාට අවසානයේ ඉන්නේ නැගෙනහිර දිශාවෙන් පේන්නේ නැගෙනහිර ඉන්නවා වගේ නැගෙනහිර කියලා වරහන් ඇතුලේ දාන්න. හරි. ඔන්න පළවෙනි අවස්ථාව. right. ඊට පස්සේ මම ගන්නවා ඔන්න දෙවෙනි අවස්ථාව මම එක්ක මගන්නම්. හරි. එතකොට අපි බලමු දෙවෙනි අවස්ථාවේ ඔන්න A ගිනම් B ට එනවා B ගිනම් C ට එනවා. හරි. එතකොට A ගිනම් B ට ආවම එතන මේක C යන ඊට පස්සේ අවසානයේ ළමයි C ගිනම් මේ අමර නැවත B කියන ලක්ෂයට එනවා. ඔන්න A ගිනම් B ට ගියා B ගිනම් C ට ගියා C ගිනම් ආයේ B ට එනවා. හරි. එතකොට මෙයාගේ සම්පූර්ණ දුර බලන්න. මෙයාගේ සම්පූර්ණ දුර ගත්තම මීටර් මෙතන 100යි 150යි ආයෙත් මෙතන එනවා. එතකොට මීටර් 200යි. හරි. ඔන්න සම්පූර්ණ ගෙවා යන එක ප්‍රමාණය 200යි. හරි. මෙයාගේ විස්ථාපනය බලන්න. මෙයාගේ විස්ථාපනය ගත්තොත් ඔන්න පටන් ගත්තේ මෙතනනේ. ඔන්න පටන් ගත්ත ලක්ෂ්‍ය මෙතන. හරි. අපි විස්ථාපනය බලන්න පටන් ගත්ත ලක්ෂ්‍ය නැහැ. ලක්ෂ්‍යයි අවසාන ඉන්න තැන කොහෙද? අවසාන ඉන්න තැන මෙන්න මෙතන. අපිට පටන් ගත්තේ මෙතන අවසාන ඉන්නේ මෙතන. ඒ අතර දුර ඒතර ගන්නේ 100යි. හරි. එහෙනම් විස්ථාපනය කියන්නේ මීටර 100යි. හරි. ඒතර වරහන් ඇතුළේ අපි දාන එකට දිශාව නැගෙනහිර. අන්න ඕක තමයි විස්ථාපනය සහ දුර කියන එකේ වෙනස. හරි. එතකොට A ගිනම් B ට B ගිනම් C ට කියලා ආයි මෙතන එනවනේ. ඒකට අවසාන ඉන්නේ මෙතන. පටන් ගත්තේ මෙතන. ඒ අතර දුර 100. right. ඊට පස්සේ ඔන්න පළවෙනි ගාන. ඊට පස්සේ දෙවෙනි ගාන බලමු. මේක ඕනෑ හදා ගන්න. හරි. දෙවෙනි ගාන. හරි. දෙවෙනි ගාන මම කියනවා හිතන්න මෙන්න මේ වගේ එකක්. ඔන්න ඉස්සලම ඉන්නවා අමර මෙන්න මේ A කියන ලක්ෂ්‍යයේ ඉන්නවා. අමරම තමයි යන්නේ. අමර ඉන්නවා A කියන ලක්ෂ්‍යයේ ඉඳන් B ට දැනට යනවා. ඊට පස්සේ B කියන C කියන ලක්ෂ්‍යයට එනවා. මෙතන ගියා B කියන C ට ආවා. හරි. A කියන B ට කියනවා කියලා හිතන්න මීටර් 8ක්. B කියන C ට තියෙනවා මීටර් 6ක්. හරි. ඔන්න චලිතය A කියන B ට ආවා B කියන C ට ආවා. හරි. ඔන්න ඉස්සරහම කියන අපි මේක බලමු. විස්ථාපනය කියන්නේ මොකද්ද? right. පටන් ගත්ත තැන මේකනේ. අවසාන ඉන්න තැන මෙතනනේ. ආයෙ පටන් ගත්ත තැනයි අවසාන ඉන්න තැන අතර කෙලින්ම තියෙන දුර. අපිට ඒක ගන්න පුළුවන්. මම මේක වෙනම අදින පාඩි කියන්නම්. A ගිනම් C ට තියෙන කෙලින්ම තියෙන දුර අපි ගන්නවා. මෙන්න මේ විදිහට කඩුවෙකින්. හරි. ඔන්න ඔය විදිහට ගන්නවා C ට. ආයෙ මෙන්න මේක තමයි විස්ථාපනය කියලා කියන්නේ. හරි. එතකොට අපි මේකෙන් බලමු විස්ථාපනය හොයන්න
හරි ඉස්සලා බලන්න දුර. හරි ඉස්සලා දුර A ඉඳන් B ට 8යි, B ඉඳන් C ට 6යි නේ. සම්පූර්ණ දුර මීටර් 14යි. දුර මීටර් 14යි. හරි ඊට පස්සේ මෙයා විස්ථාපනය බැලුවොත් විස්ථාපනය කියන්නේ මේ දුරනේ. මේකේ දුර හොයන්න අපි දන්නේ නැත්නම් අපි මේක හොයන්නේ ළමයි සිජුකෝණික ත්‍රිකෝණයක් වගේ මේකදී සිජුකෝණික ත්‍රිකෝණයක සම්බන්ධයක් අපි දන්නවා පයිතිකර සම්බන්ධය. හරි. එතකොට පයිතිකර සම්බන්ධයට අනුව අපි කියන්න පුළුවන් මේක කර්ණය මේක සිජුකෝණාංශයේ අනිත් පාද දෙක. හරි. එතකොට කර්ණීය වර්ගය සමානයි අනිත් පාද දෙකේ වර්ගයන්ගේ එකතුව. අනිත් පාදවල වර්ගයන්ගේ එකතුව. හරි. එතකොට කර්ණීය වර්ගය අපිට ගන්න පුළුවන් මම දාන්නම් AC කර්ණීය වර්ගය AC ගේ වර්ගය. හරි. අනිත් පාද දෙක AB වර්ගය ධන BC වර්ගය. හරි. ඊට පස්සේ C වර්ගය තව හොයන්න තියෙන්නේ. එතකොට AB වර්ගය එනවා 8 වර්ගය ධන BC වර්ගය 6 වර්ගය. හරි. එතකොට 8 වර්ගය 64යි 6 වර්ගය 36යි. හරි. මේක මම මෙන් හදන්නම් පේන්නකින්ද 8 වර්ගය 64යි ධන 6 වර්ගය 36යි. මේ දෙක එකතු වෙනවා 100ක්. හරි. එතකොට AC වර්ගය සමානයි 100. හරි. එතකොට AC සමානයි වර්ගමූල 100 කියලා එනවා. AC කියන්නේ එතකොට 10යි මීටර. හරි නම් AC අපිට ලැබෙනවා මීටර 10ක් කියලා. ආයෙත් AC කියන්නේ විස්ථාපනය නේද? ආයෙත් AC කියන්නේ විස්ථාපනය සමානයි 10යි මීටර. හරි. ඔන්න තමයි මේක මේ වගේ ගානකදී විස්ථාපනය සහ දුර හොයන්නේ මෙන්න මේ. පයිතගොරස් ප්‍රමේය උගන්වන්නේ 9 වසර ගණිතයේදී. ඒකට ඒ දැනුම වැදගත් අපිට මේ පාඩම විස්ථාපනය වෙන පාඩම වැදගත්. හරි. මේක හදාගන්න වීඩියෝ එක නවත්තලා මම ඊළඟ ගානට යනවා. හරි. අපි මේ ගණන් වල සංකීර්ණ අවස්ථාව තමයි මේ තියෙන්නේ. මේ වගේ ගානක් බලන්න. හරි. ඊට පස්සේ අපි බලමු දෙවෙනි ගාන. හරි. මම අදින මෙන්න මේ වගේ දෙවෙනි ගාන. මම මෙන්න මේ වගේ ලක්ෂයක් තෝරගන්නවා. A B C D. හරි. ඔබට මේ සත්. හරි. ඒතකොට A ඉඳන් මම B ට ගන්නවා. A ඉඳන් B ට දුර මීටර් 6යි. B ඉඳන් C ට දුර මම ගන්නවා මීටර් 8යි. C ඉඳන් D ට දුර අපි ගමු. C ඉඳන් D ට දුර ගන්නවා මීටර් 5යි. D ඉඳන් E ට දුර ගමු මීටර් 12යි. හරි. ඔය ගානක් තියෙනවා. හරි. ඉස්සලම් බලන්න මේක අපි බලමු. දුර බලන්න ඉස්සලම්. හරි. ඉස්සලම් දුර. මේක දුර බැලුවොත් A ඉඳන් B ට 6යි, B ඉඳන් C ට 8යි, 8යි 6යි 14යි, C ඉඳන් D ට 14යි 5යි 19යි, D ඉඳන් E ට එනවා 19යි 12යි 31යි. හරි. මේක එනවා දුර මීටර් 31ක්. හරි. ඊට පස්සේ විස්ථාපනය බලමු. හරි. මේක විස්ථාපනය ගන්න ගියා පොඩි කට්ටක් කන්න තියෙනවා අරකට වඩා. හරි. මේක විස්ථාපනය මාක් කරමින් ඔන්න A ඉඳන් පටන් ගත්ත A ගේ ලක්ෂයෙන් ඉවර කරේ E ලක්ෂයෙන්. උඩට ආරම්භක ලක්ෂයයි අවසාන ලක්ෂයයි අතර තියෙන කෙලින්ම තියෙන දුර. හරි. මෙන්න මේ අපි ගන්නවා දුර. හරි. එතකොට ඔන්න පටන් ගත්ත ලක්ෂය මෙතන අවසාන ලක්ෂය මෙතන. හරි. විස්ථාපනය හොයන්න නම් අපිට AC දුර දැනගෙන ඉන්නත් ඕනි. CE දුර දැනගෙන ඉන්නත් ඕනි. හරි. මේකත් ළමයි අර කලින් වගේම තමයි අපිට ගන්න වෙන්නේ.
මෙන්න මේක එක ත්‍රිකෝණයක් විදිහට සලකනකොට ABC ත්‍රිකෝණය ගන්න AC දුර. ඊට පස්සේ CDE ත්‍රිකෝණයෙන් ගන්නවා CE දුර. එහෙනම් අපිට මේක හොයන්න ඕනේ. හරි. මම ඉස්සෙල්ලාම මේ පැත්තෙන් හදන්නම්. ABC ත්‍රිකෝණය. ABC ත්‍රිකෝණයෙන් ගත්තොත් AC දුර ගන්න පුළුවන්. හරි. එතකොට මම කෙලින්ම ලියන්නම් සමීකරණය අපේ පයිතගොරස් සම්බන්ධය AC වර්ගය සමානයි. මේකට කර්ණය සමානයි. එතන මේක ත්‍රිකෝණාශ්‍රයේ පාදයක AC වර්ගය සමානයි AB වර්ගය ධන D වර්ගය BC වර්ගය. හරි. එතකොට AC වර්ගය තියෙනවා අපිට හොයන්න තියෙන එක AC වර්ගයේ සමානතර AB වර්ගය තියෙනවා 6ක් BC තියෙනවා 8ක් 8 වර්ගය. හරි. 6 වර්ගය 36යි 8 වර්ගය 64යි. හරි. එතකොට මේකේ උඩටම වෙනවා 100ක් AC වර්ගය තමයි 100. එතකොට AC කියන්නේ වර්ගමූල 100. එතකොට AC සමානයි 10යි මීටර. ආයෙ අපි මේක ලැබෙන්නේ මීටර 10ක් කියන AC පාදයේ මීටර 10යි. හරි. ඊට පස්සේ අපි බලමු CDE ත්‍රිකෝණය පාවිච්චි කරලා ඔයාලා දැන් මේක මා වීඩියෝ එක නවත්තලා ඔයාලා පොඩ්ඩක් මාත් එක්ක දැන් මම වීඩියෝ එක දැන් ඉස්සර කරගෙන යනවා. වීඩියෝ එක නවත්තලා පුළුවන් නම් හදන්න. හරි. CDE ත්‍රිකෝණය ගත්තොත් CD දුර තියෙනවා අපි ඉස්සර සම්බන්ධ දෙමු CE වර්ගය. CE වර්ගය සමානයි CD වර්ගය ධන DE වර්ගය. ඔහොම එකක් එනවා. හරි. එතකොට CE වර්ගය තියෙනවා එක හොයන්න දින එක CD වර්ගය 5යි 5 වර්ගය DE තියෙනවා 12 වර්ගය. හරි. 5 වර්ගය 25යි 12 වර්ගය 144යි. හරි. 25යි 144යි මම ඒක පොඩ්ඩක් මේ හදන්නම්. 25 144 එකතු වුණාම 169යි සමානයි CE වර්ගය. හරි. 169 කියන්නේ තමයි 13 වර්ගය සමානයි CE වර්ගය. ඒතර CE එනවා මීටර් 13ක් සමානයි CE. හරි. CE එනවා මීටර් 13ක්. හරි. ඒතර අපිට ගන්න පුළුවන් විස්ථාපනය මෙතන 10යි මෙතන 13යි 13යි 10යි 23යි මීටර්. හරි. විස්ථාපනය අපිට ගන්න පුළුවන් එතකොට මීටර් 23යි. ආනගේ දිශාව පටන් ගන්න එක්කෙනාට අවසානයේ පේන්නේ ඊශාන දිශාවේ. sorry පටන් ගත්තේ මෙතනින් අවසානයේ මෙතන පේන දිශාව ගිනි කොන දිශාව. හරි. වරන් හිත දාන්න ගිනි කොන. හරි. පේන දිශාව ගිනි කොන දිශාව. හරි. ඔන්නම තමයි හොයන්න ඉස්සලම අපිට මේක ගත්තොත් ABC ත්‍රිකෝණය මේ පාදයේ දිග හොයාගන්න පුළුවන්. CDE ත්‍රිකෝණය මේ පාදයේ දිග හොයාගෙන පයිතගොරස් ක්‍රමයේ එකතු කරලා ස්ථාපනය ගන්න පුළුවන් දිශාව දෙන්න. හරි. එහෙනම් මේක තමයි ස්ථාපනය කරන්නේ. අමාරු මේ වගේ මේක තමයි සංකීර්ණ අවස්ථාව ස්ථාපනය කරන්න ඔයාලා සිලබස් එකේ තියෙන සංකීර්ණම ගාන. හරි. මේ ගාන තුන අපිට ස්ථාපනය මෙතන ඉවත් කරන්න පුළුවන්. සරලව කිව්වොත් දුර කියන්නේ ස්ථාන දෙකක් අතර ගෙවා යන දිග ප්‍රමාණය. ඒකට අපි දිශාව කියන්නේ අදිශ රාශිය. විස්ථාපනය කියන්නේ ස්ථාන දෙකක් අතර තියෙන සරල ඈත් වීම. සරල රේඛීය ඈත් වීම. අපි ඒකට කියනවා ඒක අපි ඒකට දිශාවක් දානවා. හරි. මෙච්චරයි විස්ථාර දුර හා විස්ථාපනය කියන උත්තර. හරි. හරි ළමයි. අපි දැන් බලමු වේගය ගැන. හරි. වේගය කියන්නේ අපි වේගය විවිධ අවස්ථාවල පාවිච්චි කරනවා ඉදින්දා ජීවිතේ. හරි. උදාහරණයක් විදිහට අපි වාහනයක ගමනක් යද්දී අපි කියන්න පුළුවන් වේගය. මේ වාහනේ මෙච්චර වේගයෙන් ගියා පැයට කිලෝමීටර් වලින් අපි සාමාන්‍යයෙන් අපි ඉදින්දා පාවිච්චි කරන පැයට කිලෝමීටර් කියන එකකින්. හරි. එතකොට බස් එකක් ගියා පැයට කිලෝමීටර් 50යි. පැයට කිලෝමීටර් 100යි. හරි. ඒක සාමාන්‍ය අපි ඉදින්දා පාවිච්චි කරන දේවල්. තව උදාහරණයක් විදිහට අපිට ඕනනම් කියන්න පුළුවන් ක්‍රිකට් ගහන අවස්ථාවේදී ක්‍රිකට් මැච් වල එහෙම තියෙනවා ඒ බෝල පන්දු දාන වේගය. හරිද? මතීෂ පත්‍රින කරොත් මතීෂ පත්‍රින දාන වේගය පැයට කිලෝමීටර් 150 වගේ දානවා. හරි. රසිත් මාලිංග ඒ වගේ පැයට කිලෝමීටර් 150 ඒ වගේ වේග අපි ප්‍රකාශ කරනවා ක්‍රිකට් ක්‍රීඩාවෙත්. හරි. තව උදාහරණයක් විදිහට අපි ගන්න පුළුවන් ඔය තරඟ දුවනකොට
හරි. ඒතකොට තරඟ දුවනකොට අපි තව එකකයක් පාවිච්චි කරනවා. උසේන් බෝල්ට් වගේ කියන්නේ ගොඩක් මීටර් 100 දුවන කෙටි දුර දාවක තරඟවල තප්පරයට දුවන මීටර ගාන අපි ගන්නවා. තප්පරයට කොච්චර දුරක් දුවනවද? අරක පැයට කිලෝමීටර් මේක තප්පරයට මීටර්. හරි අන්න ඒ වගේ තප්පරයට මීටර වලින් අපි කෙටි දුර දාවනේ වගේ ඉසව්වලදී දුර මයින්නවා තප්පරයට මීටර වලින් මයින්නවා. හරි එතකොට වේගය අපිට හොයන්න පුළුවන් මෙන්න මේ සූත්‍රයෙන් අපි මේ සම්බන්ධය ගන්නවා. වේගය සමානයි දුර බෙදීම කාලය. හරි වේගය අපිට ගන්න පුළුවන් සරලවම එයා ගෙවා ගියපු දුර ප්‍රමාණය කාලයෙන් බෙදලා. හරි ළමයි මේ භෞතික විද්‍යා පාඩම් වලදී මේ පළවෙනි මේ විශේෂයෙන් මේ පාඩමේක පුරාවට දක්වන්න ලැබෙනවා. මේ ඔයාලා මේ පාඩමේදී වේගය සම්බන්ධව මතක තියාගන්න මෙච්චරයි. හරි එතකොට මේ සම්බන්ධව මතක තියාගත්තම මේකේ නිර්වචනයේ ඒකකයි දෙකම ගන්න පුළුවන් මේකෙන් මේ සම්බන්ධයේ දෙකම ගන්න පුළුවන්. හරි මේකේ නිර්වචනය ගන්න මෙන්න මෙහෙම. හරි එතකොට මෙන්න මේ යට තියෙන පදයක් කාලය. ඔන්න ඔය පදයේ ඉස්සරහින් දානවා ඒකක කියන වචනය. කාලයේ ඉස්සරහින් බෙදීමෙන් යට තියෙන පදයේ ඉස්සරහින් දානවා ඒකක කියලා වචනය. ඒ කරලා යට ඉඳන් උඩට කියවන යනවා. හරි එතකොට ඒකක කාලයකදී ගෙවා ගියපු දුර ප්‍රමාණය තමයි කියන්නේ වේගය කියලා. යට ඉඳන් උඩට කියවන යන්නේ ඒකක කාලයකදී ගෙවා ගිය දුර ප්‍රමාණය. හරි. එතකොට අපි මේක ගමු ඒකකයක් ගමු මේකට. වේගයට ඒකකයක්. හරි අපි දන්නවා දුරමයි ඉන්නේ මීටර වලින්. හරි එතකොට දුරමයිනවා අපි ඒකකයක් මීටර. කාලය මයින්නවා තප්පර වලින්. හරි එතකොට අපිට මේක ඒකකයක් ගන්න පුළුවන්. මේ තප්පර උඩට ගියාම අපිට ලැබෙනවා මීටර් තප්පරයක් උඩට යද්දී මෙතන ඍණ එකක් එකතු වෙනවා s ඍණ 1. හරි. මේ දර්ශකයේ ඍණ වෙනවා s ඍණ 1 වෙනවා. හරි ඔන්න මීටර ආවොත් තප්පර වලින් ආදේශ කරන්න ඕනේ. හරි තව එකකයක් තියෙනවා මේකට ගන්න පුළුවන් අපිට දුරමයින්ද කිලෝමීටර ගන්න පුළුවන්. හරි දුර කිලෝමීටර වලින් ආදේශ කරොත් අපි මේකෙත් කාලය ආදේශ කරන්න ඕනේ පැය වලින්. හරි ඒතර කාලය මම ආදේශ කරන පැය වලින් hours කියන්නේ h අකුර දානවා. හරි ඒතර h අකුර උඩට ගියාම මේ දර්ශකයේ ඍණ වෙනවා. එතකොට කිලෝමීටර h ඍණ 1 විදිහට එනවා. ආන්න ඒකක දෙකක් එනවා අපිට තප්පරයට මීටර පැයට කිලෝමීටර. ගණන් හදද්දී මේක විශේෂ ලක්ෂණයක්. අපි ගානකදී මීටර වලින් ආදේශ කරනවා නම් දුර කාලය ආදේශ කරන්න ඕනේ තප්පර වලින්. කිලෝමීටර වලින් දුර ආදේශ කරොත් පැය වලින් අපිට ආදේශ කරන්න ඕනේ කාලය. කිලෝමීටර නම් පැය ආදේශ කරනවා මීටර නම් තප්පර ආදේශ කරනවා. අපි ගානක් හදලා බලමු. හරි මේ සම්බන්ධය දාගන්න මේ පොයින්ට්ස් තුනයි අපි මෙතන කතා කරේ. පළවෙනි පොයින්ට් එක මේ සම්බන්ධ වේග සමාන දුර බෙදීම කාලය. අපි මේ නිර්වචනයක් ගන්නවා වේගයට ඒකක කාලයකදී ගෙවා ගිය දුර. හරි ඊට පස්සේ මේක ඒකක දෙකක් හඳුන්වනවා. වේගයට ඒකක දෙකක් තියෙනවා. තප්පරයට මීටර, පැයට කිලෝමීටර. හරි. පළවෙනි ගාන. හරි. එතකොට ඔන්න පළවෙනි ගාන. පළවෙනි ගාන ඔයාලට දැන් තිරියේ පෙන්නනවා. ඩිස්ප්ලේ එකේ පෙන්නයි. හරි. පළවෙනි ගාන. දුම්රියක් කිලෝමීටර 50ක දුරක් ගෙවා යාමට දුම්රියක් කිලෝමීටර 50ක දුරක් ගෙවා යාමට ගත වූ කාලය පැය 2කි. හරි ඔන්න දුම්රියකට කිලෝමීටර 2ක් ගෙවාගෙන යන්න ගත වෙන කාලය පැය 2යි. හරි වේගය සොයන්න ඔන්න පළවෙනි ගාන. සරල ගානක් බලන්න. හරි ඔන්න මේ ගානේදී පැයට කිලෝමීටර වලින් තියෙනවන්න කාලේ මේ පැය. දුර කිලෝමීටර නම් කාලේ පැය නම් අපිට මේක වෙනස් කරන්න දෙයක් නෑ. අපි ආදේශ කරගෙන යනවා. කාලය තුර අපි මේක සම්බන්ධ ලියන්න ඕනේ ඉස්සෙල්ලාම පළවෙනි. හරි. එතකොට මේ භෞතික විද්‍යාවෙන් ගණන් හදනකොට අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේක සම්බන්ධ ලියාගෙන ඉන්න ඕනේ. හරි. එතකොට අපි දන්නා වේගයේ සම්බන්ධතාව වේගය සමානයි දුර බෙදීම කාලය. හරි. ඔන්න ඒකේ සම්බන්ධ ලියාගත්තා. හරි. අදාළ ඊට දෙවෙනි පියවර දුරට ආදේශ කරන්න ඕනේ එක ඒකකත් එක්ක. මේවා ලකුණු බලද්දී ලකුණු දෙන්නේ සමාන කෙනෙක්. ඒකක නැත්තම් ලකුණු නැහැ මෙතන. ඒකකත් එක්ක ආදේශ කරන්න ඕනේ දුර කිලෝමීටර් 50. හරි. බෙදීම කාලය පැය 2යි h. හරි. එතන මේක සුළු කරාම 50ට 52 බෙදා 25යි.
25යි කිලෝමීටර් h උඩට ගියාම h ඍණ 1. ඔන්න පැයට කිලෝමීටර් 25 කියලා උත්තරේ එනවා. හරි. ඔන්න පළවෙනි ගාන. හරි මේක හදාගන්න. වීඩියෝ එක නවත්තලා මේක හදාගන්න. හරි. ඊට පස්සේ දෙවෙනි ගාන බලමු. හරි. ඔන්න මම දෙවෙනි ගාන කියවනවා. ඒකත් ඔයාලා තීරේ පෙන්වයි. හරි. මෝටර් රථය මීටර් 500ක් දුර ගෙවා යාමට තප්පර 25ක කාලයක් ගත කරයි. වේගය සොයන්න. හරි. ඔන්න ගාන. දුම්රියක් මීටර් 500ක් දුර ගෙවා යන්න මීටර් 500ක් දුර ගෙවාගෙන යන්න ගත කරන කාලය තප්පර 25යි. හරි. ඔන්න බලමු අපි අපේ තියරි එක බලන්න. දුර මීටර් නම් කාලේ තප්පර වලින් තියෙනවා. එහෙනම් ගානේ මේක දීලා තියෙනවා දුර මීටර් කාලේ තප්පර. හරි. ඉස්සලා පළවෙනි පියවර වේගය සමානයි දුර බෙදීම කාලය කියලා ලියන්න. හරි. එතකොට වේගය හොයන් තියෙනකොට දුර තියෙනවා මෙතන මීටර් 500යි. කාලය තියෙනවා තප්පර 25යි. හරි. එතකොට 525න් බෙදුවම එනවා මෙතන 25ට 1යි 50ට 2යි. එතකොට 20ක් කියලා එනවා. තප්පර උඩට ගියාම ms ඍණ 1. හරි. ඔන්න වේගය 20යි ms ඍණ 1. ඔන්න දෙවෙනි ගාන. ඔයාලා දැන් මම ගාන කියද්දි මම හදන්න කලින් ඔයාලා වීඩියෝ එක නවත්තලා ගාන හදලා ඉන්න. එකලා වීඩියෝ එක බලන්න කොහොමද ගාන තියෙන්නේ. හරි. ඒකක සමග උත්තරේ දෙනෝනේ දෙවෙනි එක. 20යි ms ඍණ 1. හරි ළමයි තුන්වෙනි ගාන බලමු දැන්. හරි තුන්වෙනි ගාන දැන් ඔයාලා තීරේ පෙන්නයි මෝටර් රථයක් කිලෝමීටර් 10ක් දුර ගෙවා යාමට තප්පර 10ක තප්පර 50ක කාලයක් ගත කරයි. මෝටර් රථයක් කිලෝමීටර් 10ක් දුර ගෙවා යාමට තප්පර 50ක කාලයක් ගත කරයි. හරි. වේගය සොයන්න. හරි. එතකොට මේක තියෙනවා දුර කිලෝමීටර් 10යි කාලය තප්පර 50යි. තම ගන්න. කාලය තප්පර 50යි. හරි. එතකොට සම්බන්ධතාව ලියන්න. වේගය සමාන දැන් පුළුවන් අය ගන්න හදාගෙන යන්න. වේගය සමානයි දුර බෙදීම කාලය. හරි. කිලෝමීටර් 10ක් දැන් හරි. මේකේ ප්‍රශ්නේ තියෙනවා දැන් මෙතන දුර දීලා තියෙන කිලෝමීටර් වලින් වේගය මේ කාලය දීලා තියෙන තප්පර වලින්. හරි. එහෙම බෑනේ අපිට. කිලෝමීටර් නම් තියෙන්න ඕනි පැය, තප්පර නම් තියෙන්න ඕනි මීටර්. හරි. මම මේ ක්‍රම දෙකක් තියෙනවා මේක හදන්න. මම කිලෝමීටර් මීටර් කළා මේක හදනවා. හරි. කිලෝමීටර් 10ක් කියන්නේ මීටර් වලින් නම් 1000න් ගුණ කරන්න ඕනි. එතකොට මීටර් වලින් උත්තරේ එනවා. කාලය තප්පර 50යි. හරි.